right ගාන කියව නේද මොකක්ද මේ ගාන කියන්නේ ගාන කියනවා SrSO4 strontium sulfate BaSO4 barium sulfate වලින් සම්ප්‍රයුක්ත ද්‍රාවණයක සල්ෆේට් සාන්ද්‍රණය Ba2+ සාන්ද්‍රණය Sr2+ සාන්ද්‍රණය මේ අයන වල සාන්ද්‍රණ සඳහා ප්‍රකාශනයක් උත්පන්න කරන්න. එතන ප්‍රකාශන එකකින් බැරි වෙනවා ප්‍රකාශන තුනක් ඕනේ. හැබැයි පළවෙනි ප්‍රකාශනය උත්පන්න කරලා ඉතුරු ටික කරගන්න පුළුවන්. හරිනේ. පොඩ්ඩක් බලමු මේ ගානේ මොකද්ද මේ කියන්නේ කියලා. මේ ගානේ මම මේ වගේ පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතන තියෙනවා strontium sulfate. ඒ වගේම මේකේ තියෙනවා barium sulfate. දැන් ඔයාලා දන්නවා මම මේ ඉලකින් වෙන් කරලා නාලා තියෙන්නේ අවක්ෂේපයක් විදිහට අඩිය විදිහලා තියෙන හින්දා. එතකොට strontium sulfate කියන එක්කෙනා සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් හදලා නම් තියෙන්නේ. එයා මේ පද්ධතියත් එක්ක ස්පර්ශ වෙලා ගතික සමතුලිතතාවය මෙන්න මේ විදිහට ඉන්නවා. කවුද? Sr2+ ධන සල්ෆේට් විදිහට. ඒ වගේම බේරියම් සල්ෆේට් උත් සම්ප්‍රයුක්ත ද්‍රාවණයක් නම් හදලා තියෙන්නේ. එයාගේ ද්‍රාවණයත් එක්ක මෙන්න මේ වගේ සමතුලිත පද්ධතියක ඉන්නවා. ඔය ඉන්නවා. දැන් මොකද්ද ලක්ෂණය? ඔයාලට පේනවා මේ ද්‍රාවණය තුලේ strontium sulfate ගෙන් හම්බෙන සල්ෆේට් තියෙනවා. barium sulfate ගෙන් හම්බෙන සල්ෆේට් තියෙනවා. එතකොට සල්ෆේට් කියලා කියන්නේ මේ දෙන්නගෙම හම්බෙන අයනයක්. එතකොට මේ ද්‍රාවණය තුලේ හරිද? strontium ධනක සාන්ද්‍රණය C1 කියලා කියනවා. ද්‍රාව්‍යතාවය C1 නම් යාගේ සාන්ද්‍රණය C1 කියලා ගන්නවනේ අපි. barium sulfate වල ද්‍රාව්‍යතාවය C2 කියලා කියනවා. එහෙනම් යාගේ සාන්ද්‍රණය C2. හැබැයි සල්ෆේට් වල සාන්ද්‍රණය කියලා කියන්නේ strontium sulfate වලින් හම්බෙන C1 ප්‍රමාණයක් barium sulfate වලින් හම්බෙන C2 ප්‍රමාණයක් C1 ධන C2. හරිද? එතන මෙන්න මේ කතාව තේරුම් ගන්න ඕනි ඉස්සෙල්ලාම. ඕකත් එක්ක අපි බලමු කොහොමද මේ ගාන මෙතනින් එහාට යන්නේ කියලා. මේක තේරුණානේ? හරි. දැන් බලන්නකෝ. මෙන්න strontium sulfate Sr2+ ධන සල්ෆේට්. ඒ වගේම මම මෙතනින්ම ලියන්නම්. නෑ මෙතනින් ලියන්න ඕනේ නෑ. මම මෙහෙම ලියන්නම්. මෙයාගේ ද්‍රාව්‍යතාවය C1 නම් මෙයා C1. එතකොට එයාගේ හම්බෙන සල්ෆේට් ගාන කියලා කියන්නේ C1. එහෙනම් මම ඉස්සෙල්ලා පෙන්නුවා මෙයාගේ සල්ෆේට් සාන්ද්‍රණය කියන්නේ C1 නෙමෙයි C1 ධන C2. මම මෙතනින් ලියන්නම් barium sulfate වල සමතුලිතය Ba2+ ධන සල්ෆේට්. එතකොට මෙයාගේ ද්‍රාව්‍යතාවය C2 නම් මෙයා C2 එතනින් හම්බෙන සල්ෆේට් කියලා කියන්නේ C2. හැබැයි මුළු සල්ෆේට් ගාන කියලා කියන්නේ C1 ධන C2. මෙතනත් C1 ධන C2. දැන් මම මෙයාට ලියනවා KSP ප්‍රකාශනය. මොකද්ද KSP ප්‍රකාශනය? මෙයාගේ ද්‍රාව්‍යතා ගුණය කියලා කියන්නේ KSP1 නේ. එහෙනම් KSP1 සමානයි Sr2+ සාන්ද්‍රණය වතාවක් සල්ෆේට් සාන්ද්‍රණය. මම මෙයාටත් ඔය විදිහටම ලියන්නම් KSP ප්‍රකාශනය. එයාගේ KSP2 කියලා නේ කිව්වේ. එහෙනම් KSP2 සමානයි Ba2+ වල සාන්ද්‍රණය වතාවක් සල්ෆේට් සාන්ද්‍රණය. මම මේ ගානේ මට ඕනි ඉස්සලාමාන සල්ෆේට් සාන්ද්‍රණය.
සල්ෆේට් සාන්ද්‍රණය කියලා කියන්නේ C1 ධන C2 නේ. මම C1 හොයාගන්න ඕන නිසා මම ඉස්සෙල්ලාම සල්ෆේට් සාන්ද්‍රණය උක්ත කරන්නම්. මම මේක ඇතුලේ සල්ෆේට් නේ ස්ට්‍රොන්ටියම් ධන දෙක සාන්ද්‍රණය උක්ත කරන්නම්. ස්ට්‍රොන්ටියම් ධන දෙක සාන්ද්‍රණය උක්ත කරපුවාම ඒ කියන්නේ C1 කියන එක නේ. උක්ත කරපුවාම මේක සමානයි KSP1 බෙදීම සල්ෆේට් සාන්ද්‍රණය. ඒ වගේම මම මේකෙන් බේරියම් ධන දෙක සාන්ද්‍රණය උක්ත කරන්න. බේරියම් ධන දෙක කියන්නේ C2යි. නම් C2 සමානයි. කියන්නේ බේරියම් ධන දෙක සාන්ද්‍රණයට ඒක සමාන වෙනවා KSP2 බෙදීම සල්ෆේට්. හරිනේ. දැන් අපි දන්නවා ද්‍රාවණයේ තියෙන මුළු සල්ෆේට් සාන්ද්‍රණය. මුළු සල්ෆේට් සාන්ද්‍රණය සමාන නම් C1 ධන C2. ඒතර C1 කියලා කියන්නේ SR2+ සාන්ද්‍රණය. C2 කියලා කියන්නේ Ba2+ සාන්ද්‍රණය. දැන් මම ආදේශ කරනවා. සල්ෆේට් සාන්ද්‍රණය භෞතික අවස්ථාවනේ සමානයි KSP1 බෙදීම සල්ෆේට් සාන්ද්‍රණය ධන KSP2 බෙදීම සල්ෆේට් සාන්ද්‍රණය. මම දැන් දෙපැත්තම සල්ෆේට් සාන්ද්‍රණයෙන් ගුණ කරපුවාම මට මේ පැත්ත එනවා සල්ෆේට් සාන්ද්‍රණයේ වර්ගය සමානයි KSP1 ධන KSP2. එහෙනම් සල්ෆේට් සාන්ද්‍රණය කියන එක සමාන වෙනවා KSP1 ධන KSP2 වල වර්ගමූලය. දැන් මං ගාව තියෙන සල්ෆේට් සාන්ද්‍රණය සඳහා ප්‍රකාශනය. ඊට පස්සේ මට මොකක්ද ඕනේ? ඊට පස්සේ ඕනේ SR2+ සාන්ද්‍රණය. එහෙනම් SR2+ සාන්ද්‍රණය සමානයි කාටද? KSP1 බෙදෙනවා සල්ෆේට් සාන්ද්‍රණය. සල්ෆේට් සාන්ද්‍රණය කියලා කියන්නේ KSP1 ධන KSP2 වල වර්ගමූලය. සුළු කරගන්න එක ඔයාලගේ වැඩක් ඉතින් ඈ. එතනින් යන්න ඔයාලට පුළුවන් නේ. බේරියම් ධන දෙක සාන්ද්‍රණය සමානයි කාටද? KSP2 බෙදෙනවා KSP1 ධන KSP2 වල මූලය. භෞතික අවස්ථාව ලියවන වැඩි. ඔච්චරයි තියෙන්නේ. හරිද? මේ උත්පන්න කිරීම සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ගණන් වල අහලා තියෙනවා. හරිද? සාම්ප්‍රදායිකයි මේ ගාන. හරිද? හැබැයි මේකේ වෙනස් කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි ඉස්සරහට ඒ වගේ ගණනොත් බලමු. හරිද? අඩුපාඩු තියෙනවා හදාගන්න.